ආයුබෝවන් පුතේ. ඔන්න මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේ නාට්‍ය හා රංග කලා විෂය හදාළන දරුවන් වෙනුවෙන් නොමිලේම පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණයේ විදිහට අපි අද මේ සම්මන්ත්‍රණය ආරම්භ කරනවා. එතකොට විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ පුතේ මේ සම්මන්ත්‍රණය හරහා සාමාන්‍ය පෙළ විභාගයේ ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ උපරිම ප්‍රශ්න සංඛ්‍යාවකට සාර්ථකව පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කරගන්න එක. එහෙනම් පුතේ අපි බලමු මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා අපි දන්නවා පළවෙනි ප්‍රශ්නය එන්නේ පුතේ ඕගොල්ලොන්ගේ නිර්දේශිත නාට්‍ය ග්‍රන්ථයේ ඇසුරින් නිර්මාණය වෙච්ච ප්‍රශ්න. එහෙනම් මේ සැරේ අපි අනුමාන කරන ප්‍රශ්නය තමයි සෝමලතා සුබසිංහ මහත්මියගේ විකෘති නාට්‍යය. එහෙනම් අපි අද විකෘති නාට්‍යයෙන් ඔබට අනුමාන විදිහට ලැබෙන ප්‍රශ්න මොනවද කියලා. හරි. පළවෙනි එක තියෙනවා විකෘති නාට්‍යයේ පෙළ රචනා කළේ කවුද? අපි දන්නවා විකෘති නාට්‍යයේ පෙළ හෙවත් පිටපත රචනා කරේ සෝමලතා සුබසිංහ. සෝමලතා සුබසිංහ මහත්මිය තමා විකෘති නාට්‍යයේ පෙළ රචනය කරේ. ඊළඟට රෝමිලක්කන් දෙකෙන් අහනවා පුතේ විකෘති නාට්‍ය ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවේ රඟ දැක්වූ වර්ෂය සහ ස්ථානය කුමක්ද? එතකොට මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී විශේෂයෙන්ම මේ අනු අංක රෝමිලක්කන් නිවැරදිව යෙදීමට ඔබ වග බලා ගත යුතුයි. එහෙනම් රෝමිලක්කන් දෙකෙන් ප්‍රශ්න දෙකක් අහනවා පුතේ විකෘති නාට්‍යයේ ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවේ රඟ දැක්වූ වර්ෂය. ඉස්සෙල්ලා අපි ලියනවා පුතේ වර්ෂය නේද? 1982. ස්ථානය කොහෙද? බොරැල්ල YMB. බොරැල්ල YMB නේ. එහෙම නැත්නම් තරුණ බෞද්ධ සංගම් රංගශාලාවේදී තමා මෙම විකෘති නාට්‍ය ප්‍රථම වරට රංගගත කරේ. දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යන් රෝමිලක්කන් 3. එම නාට්‍ය රංගනයේ යෙදෙන ප්‍රධාන රංගන ශිල්පීන් තිදෙනෙක් නම් කරන්න. එතකොට ප්‍රධාන රංගන ශිල්පීන් තිදෙනෙක් නම් කරන්න කියද්දී පුතේ අපි දන්නවා විකෘති නාට්‍යයේ ප්‍රධාන චරිතය වෙන්නේ ප්‍රියංගනීගේ චරිතය. එහෙනම් අපි බලමු ප්‍රියංගනීගේ චරිතයට රංගනයෙන් දායකත්වයේ දක්වන්නේ කවුද කියලා. ප්‍රියංගනීගේ චරිතයට නේද? ප්‍රියංගනීගේ චරිතයට රංගනයෙන් දායකත්වයේ දක්වන්නේ කවුද කියලා නේ? මුල්ම නිෂ්පාදනය තුල මුල් වකවානුවේ තිබුණු නිෂ්පාදනය තුල රංගනයෙන් දායකත්වයේ දැක්වුවේ නිල්මිනි සිගේරා. කවුද පුතේ? නිල්මිනි සිගේරා තමයි මුලින්ම රංගනයේ යෙදුනේ. ඉන්පස්සේ අපි බලමු කාලීන වශයෙන් නිෂ්පාදනයට අනුකූලව කවුද රංගනයේ යෙදිච්ච ශිල්පීන් විදිහට. ඊළඟට ශ්‍යාමලිකා ප්‍රනාන්දු. ශ්‍යාමලිකා ප්‍රනාන්දු නේ. ශ්‍යාමලිකා ප්‍රනාන්දු. ශ්‍යාමලිකා ප්‍රනාන්දු. ඊගාවට ගීතා අලහකෝන්. ගීතා අලහකෝන්. ගීතා අලහකෝන්. ඔන්න ප්‍රියංගනීගේ චරිතයේ රංගනයෙන් දායකත්වයේ දක්වපු ශිල්පිනිය. ඊට පස්සේ අපිට චරිත තුනක් නේ. එතකොට අපිට තව ගන්න පුළුවන් චරිතයක් කවුද? හිල්ඩා. හිල්ඩාගේ චරිතය. ඒ කියන්නේ කවුද? ප්‍රියංගනීගේ මව. හිල්ඩා. හිල්ඩාගේ චරිතය නිරූපණය කරේ මුල් කාලීනව චාන්දනී සෙනවිරත්න. කවුද? චාන්දනී සෙනවිරත්න. චාන්දනී සෙනවිරත්න. ඉන් පස්සේ රංගනයෙන් දායකත්වයේ දැක්වුවා කවුද පුතේ? කෞශල්‍ය ප්‍රනාන්දු. කෞශල්‍ය ප්‍රනාන්දු කියලා කියන්නේ සෝමලතා සුබසිංහ මහත්මියගේ දියණිය. කෞශල්‍ය ප්‍රනාන්දු.
ඔන්න කෞශල්‍ය ප්‍රනාන්දු. නේද? ඔන්න අපි දැන් මේ ප්‍රශ්න ටිකට උත්තර ලිව්වා. එහෙමනම් වර්තමානයේදී කවුද හිල්ලාගේ චරිතයට රංගනයෙන් දායකත්වයේ දැක්වේ කියලා බලමු. කුමුදු වික්‍රමතන්ත්‍රී. කුමුදු වික්‍රමතන්ත්‍රී නේ. ඔන්න ඒ ප්‍රශ්නෙටත් අපි උත්තරේ සම්පූර්ණ කරගත්තා. දැන් අපි ඊළඟට තියෙන පුතේ රෝම ඉලක්කම් 4 මෙම නාට්‍යයට අයත් වන්නේ කුමන නාට්‍ය ශෛලියටද කියලා අහනවා. කුමන නාට්‍ය ශෛලියටද මේ අයත් වන්නේ? ශෛලිය මොකද්ද? ශෛලිය තමයි ලෝකධර්මී නාට්‍ය ශෛලිය. මොකද්ද? ලෝකධර්මී නාට්‍ය ශෛලිය තුන. අපි මේ ටික මකනවා පුතේ. අපි 4 වෙනි රෝම ඉලක්කම් 4 වෙනි ප්‍රශ්නේ තමයි ප්‍රශ්නෙට උත්තරේ තමයි මොකද්ද? ලෝකධර්මී නේද? 1-4 ලෝකධර්මී නේ. ලෝකධර්මී තමයි මේ විකෘති නාට්‍ය ශෛලිය වෙන්නේ. ඊළඟට තියෙන 5 වෙනි එක මෙම නාට්‍යයේ තේමාව කුමක්ද කියලා අහනවා. මෙම නාට්‍යයේ තේමාව කුමක්ද? මේ විකෘති නාට්‍යයෙන් ප්‍රශ්න රාශියක් අහන්න පුළුවන් පුතේ. අපි ඉතින් විශේෂ කොට සලකන ප්‍රශ්න කිහිපයක් අපි අද සාකච්ඡා කරනවා. එතකොට 5 වෙනි ප්‍රශ්න අහන්නේ මෙම නාට්‍යයේ තේමාව කුමක්ද? තේමාව තමයි පුතේ වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා බාල පරපුර සතු හැකියාවන් ආශාවන් බිලි දෙන ආකාරය. ඔන්න ඕකයි ඔය ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මොකද්ද? වැඩිහිටි අපේක්ෂාවන් වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා බාල පරපුර සතු බලාපොරොත්තු හා ආශාවන් බිල්ලට දෙන ආකාරය නේද? ඔන්න ඕක තමයි පුතේ මේකේ තේමාව වටපත් වෙන්නේ. එහෙනම් 6 වෙනි එක තියෙනවා මොකද්ද? මෙම නාට්‍යයේ එන ප්‍රධාන චරිත 4ක් නම් කරන්න. එතකොට මෙම නාට්‍යයේ එන ප්‍රධාන චරිත 4ක් අපෙන් අහනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රධාන චරිත ප්‍රියංගනී නේද? හිල්ඩා නේද? ඊගාවට ප්‍රියංගනී, හිල්ඩා, කරුණාරත්න, සම්පත්. ඔන්න ප්‍රධාන චරිත 4ක් අපි ලිව්වා. ඊළඟට අහනවා රෝම ඉලක්කම් 7න් මෙහි එන ප්‍රධානම චරිතය කුමක්ද? දැන් අපෙන් අහනවා පුතා මෙහි ප්‍රධානම චරිතය කුමක්ද කියලා. අපේ මුලින් ඇහුවා ප්‍රධාන චරිත 4ක්. අපි ප්‍රධාන චරිත 4 ලිව්වා පුතේ. දැන් ප්‍රධානතම චරිතය තමයි මේකේ ප්‍රියංගනීගේ චරිතය. ඊළඟට රෝම ඉලක්කම් 8 රෝම ඉලක්කම් 8න් ප්‍රශ්නයක් අහනවා මොකද්ද? එම චරිතයේ චරිත ලක්ෂණ කෙටියෙන් දක්වන්න. එහෙමනම් ඔය ප්‍රියංගනීගේ චරිතයේ දක්නට ලැබෙන චරිත ලක්ෂණ කෙටියෙන් අපෙන් අහනවා. කොහොමද පුතේ කියන්නේ? ප්‍රියංගනී කියන්නේ ඇත්තටම දෙමාපියන්ට කීකරු
නේ දෙමාපියන්ගේ බසට අවනත වෙන චරිතයක් නේද? එහෙම බසට දෙමාපියන්ගේ කීමට අවනත වෙන චරිතයක් බව අපිට විකෘති නාට්‍යයේ කියවද්දි නරඹද්දි අපිට ඒක තේරෙනවා. මොකද තමන් ආසම කරන නැටුම් වලින් තමන් විවත් කරද්දිත් නේ තමන්ගේ හොඳම යහළුවන්ගෙන් තමන්ව ඉවත් කරද්දිත් නේද මොකද කරේ? දෙමාපියන් එක්ක ආගියුමන්ට් වලට යන්නේ නැතුව එහෙම නැත්නම් දෙමාපියන් එක්ක තර්කයට භාජනය වෙන්නේ නැතුව දෙමාපියන්ගේ කැමැත්ත සහ ආශාව වෙනුවෙන් ඇය තමන්ගේ ආශාවන් යටපත් කරගෙන ජීවත් වෙන චරිතයක්. ඒ වගේම ප්‍රියංගනීගේ චරිතයේ දක්නට ලැබෙන ඊළඟ විශේෂත්වය තමා පුතා මොකද්ද? බොහොම සාමකාමී පරිසරයට හිත ඇති නේ කලාවට හිත ඇති චරිතයක්. අන්න එයාගේ චරිත ලක්ෂණය නේද? තව චරිත ලක්ෂණයක් තමයි කිසි කෙනෙක් සමග වාද විවාද වලට නොගොස් තමන්ගේ මිතුරන් හා සතුටෙන් සහයෝගයෙන් සාමූහිකව කටයුතු කරන්න පුළුවන් හැකියාවක් ඇති චරිතයක් තමයි ප්‍රියංගනී කියලා කියන්නේ. එනිසා පුතේ අපිට ඔන්න ඔය කියන ප්‍රියංගනීගේ චරිත ලක්ෂණ ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. දැන් අපි කතා කරමු ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. මෙම නාට්‍යයේ දක්නට ලැබෙන අප්‍රධාන චරිත මොනවාද කියලා අහනවා. අප්‍රධාන. දැන් අපෙන් ඇහුවා ප්‍රධාන. ඊළඟට අපෙන් අහනවා අප්‍රධාන චරිත මොනවද කියලා. මොනවද අප්‍රධාන චරිත වෙන්නේ? ට්‍රික්සි, ශ්‍රේයා නේද? තව කවුද ඉන්නේ? ට්‍රික්සි ඉන්නවා, ශ්‍රේයා නේද? කට අප්‍රධාන චරිත විදිහට තව ওই නාට්‍ය ඇතුලේ තියෙන ඕන තරම් නාට්‍ය මේ චරිත කීපයක් මොනවද? මොනවද පුතේ අප්‍රධාන චරිත? ඇයි කවුද අපේ හිල්ලගේ කන්තෝරුවේ කවුද? ශ්‍රියා. එතකොට අපිට තව ගන්න පුළුවන් කවුද මේ සුසිලා නේද? එතකොට අප්‍රධාන චරිත විදිහට ශාස්ත්‍රකරු නේද? අපිට ගන්න බැයිද ඒවා? ගන්න පුළුවන් අප්‍රධාන චරිත විදිහට. එහෙනම් ශ්‍රියා නේද? ඊගාවට සුසිලා, ඊගාවට ට්‍රික්සි නේද? ඔන්න ඔය අප්‍රධාන චරිත විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද පුතේ? දැන් ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. මෙම නාට්‍යයේ අධ්‍යක්ෂකාවියගේ තවත් නාට්‍ය දෙකක් ලියන්න. එතකොට අපි දන්නවා මේ විකෘති නාට්‍ය නිර්මාණය කරපු සෝමලතා සුබසිංහ මහත්මිය නේද? මේ විකෘති නාට්‍ය නිර්මාණය කරන්නේ පුතේ යෞන් නාට්‍ය විදිහට. එහෙනම් නැත්නම් මේකේ නාට්‍ය කැටගරිය යෞන් නාට්‍ය කියන කැටගරිය තුල තමයි නිර්මාණය කරන්නේ. එතකොට අපෙන් ඇහුවොත් යෞන් නාට්‍ය කියන්නේ මොකක්ද කියලා අපි දෙන උත්තරේ මොකක්ද? යෞන් નાટ્ય කියලා කියන්නේ අවුරුදු 15ත් 25ත් අතර නව යෞන්මියේ පසුවන මොනවාද? තරුණයින්ගේ අත්හදා බැලීම්, නව සොයා ගැනීම, ඇබ්බැහිවීම නේද? ආදිය ප්‍රවීණ ශිල්පීන්ගේ අනුදැනුම මත නේද? මොකද්ද? නිර්මාණය කරගන්නා වූ නාට්‍ය වලට අපි කියනවා යෞවන නාට්‍ය කියලා. එතකොට මේ විකෘති නාට්‍ය අයිති වෙන්නේ යෞවන නාට්‍ය කියන කැටගරිය. ඒතර ප්‍රධාන ඉලක්කය වෙන්නේ යෞවනයෙන්. හැබැයි ඒත් එක්කම සමාජයේ යම් පාර්ශවයන් දෙකක් ඉලක්ක කරගෙන මේ විකෘති නාට්‍ය නිර්මාණය වෙනවා. ඒ තරුණයින් සහ කවුද? දෙමාපියන් එහෙම නැත්නම් වැඩිහිටියන් කියන දෙගොල්ලම අරමුණු කරගෙන තමයි මේ විකෘති නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර අප්‍රධාන චරිත විදිහට අපිට ඒ ටික සඳහන් කරන්න පුළුවන්.
ඊළඟට අපි කතා කරේ 10 වෙනි එක මෙම නාට්‍ය අධ්‍යක්ෂකගේ තවත් නාට්‍ය 3ක් ලියන්න. එතකොට විශේෂයෙන්ම සෝමලතා සුබසිංහ මහත්මිය පුතේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ ළමා නාට්‍ය ශිල්පිනියක් විදිහට. නේද? ළමා නාට්‍ය ශිල්පිනියක් විදිහට. විශේෂයෙන්ම තොප්පි වෙලෙන්දා, පුංචි අපට දැන් තේරෙයි, වලස් පවුල, හිම කුමාරී නේ ආදී නාට්‍ය තමයි ඇය විසින් නිර්මාණය කරපු වෙනත් නාට්‍ය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒතර 10 වෙනි එකට උත්තරේ මොකද්ද වෙන්නේ? 10 හිම කුමාරී වෙනත් නිර්මාණ නේ වලස් පවුල, තොප්පි වෙලෙන්දා, නේ ඊගාවට අපිට ලියන්න පුළුවන් මොකද්ද? හිම කුමාරි, වලස් පවුල, තොප්පි වෙලෙන්දා, පුංචි අපට දැන් තේරෙයි කියන වේදිකා නාට්‍ය අපිට ලියන්න පුළුවන් ඇයගේ වෙනත් නිර්මාණ විදිහට. ඊළඟට තියෙන 11 මෙම නාට්‍ය නැරඹීමෙන් දෙමාපියන්ට ලැබෙන ජීවිතාවබෝධය කුමක්ද කියලා අහනවා. මොකද්ද අපිට ලැබෙන ජීවිතාවබෝධය? ජීවිතාවබෝධය ලැබෙන්නේ ඔය කියන විකෘති නාට්‍යයෙන් ජීවිතාවබෝධය ලැබෙන්නේ දෙමාපියන්ට පමණක් නෙමෙයි, දෙමාපියන් සහ වැඩිහිටියන් සහ ගුරුවරුන් නේ ඔය කියන පාර්ශවයන් කීපයකට ඔය පණිවිඩයක් ලබා දෙනවා. මොකද මේ පණිවිඩය වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට යාමේදී නේද? වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට යාමේදී මොනවද වෙන්නේ? දරුවන්ගේ ආශාවන් සහ හැකියාවන් මොට වෙනවා. එහෙම නැත්නම් ආශාවන් සහ හැකියාවන් බිල්ලට යන ආකාරය තමයි අපිට සමාජයට දෙන්නේ පණිවිඩය. ඒ නිසා අපි දරුවන් එක්ක ගනුදෙනු කරද්දී දරුවන්ගේ ආශාවන් බලාපොරොත්තුවට මූලික තැන දෙමින් කටයුතු කළ යුතුයි කියන පණිවිඩය කාටද දෙන්නේ? දෙමාපියන්ට දෙනවා. ඒ විතරක් නෙමෙයි, දෙමාපියන්ට වැඩිහිටියන්ට දෙන පණිවිඩය තමයි සමාජමය වශයෙන් දෙන පණිවිඩය තමයි මොකද්ද? වෙහෙස කර නේද? වෙහෙස කර තරංගකාරී අධ්‍යාපනය හමුවේ නේ ළමයි පීඩාවටපත් වෙනවා නේ. ඒ පීඩාවෙන් මුදවාගෙන නේ මේ පීඩාවෙන් මුදවාගෙන මේ පීඩාවටපත් නොවීමට ඉඩ සලස්වමින් මේ අධ්‍යාපනය තුල දරුවා රැගෙන යා යුතුයි කියන පණිවිඩයත් ඕක ඇතුලෙන් අපිට ලබා දෙනවා. එනිසා අපි ওই ප්‍රශ්න කීපයක් විතරයි සාකච්ඡා කරේ පුතේ මේ විකෘති නාට්‍යයේ. තව අපිට තව ප්‍රශ්න අහන්න පුළුවන් නේද? තව ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන් මේකේ. සියවස කුමක්ද? සියවස දශකය නේ 80 දශකයේ 20 වෙනි සියවස උත්තරේ වෙන්නේ නේ. ඒ වගේ ප්‍රශ්න කීපයක්ම අහන්න පුළුවන්. ඒ නිසා